හයි කොහොමද ඉතින් ඔයාලට ගොඩක් කාලෙකට පස්සේ තමා මං අද මේ ව්ලොග් එකක් අරගෙන ආවේ. අද මම අරගෙන ආවේ අපේ තාත්තගේ ගමේ ලස්සන වීඩියෝ එකක්. ඉස්සර නම් අපි චූටි කාලේ ගමෙන් ගියපුහම දවස් 2-3ක් නතර වෙලා ඉඳලා තමයි එන්නේ. හැබැයි ඉතින් ඊට පස්සේ අපේ ජීවිතවල කාර්යබහුලත්වයත් එක්ක ඒ විදිහට නවතින්න යන ප්‍රමාණය අඩු වුණා. ඊට පස්සේ අපි පුරුදු වුණා එදා දවසේම උදේ ගිහින් හවස ආපහු එන්න. ඉතින් කාලෙකට පස්සේ ආයෙමත් අපි තාත්තයි ගමට ගියා. මම නම් ගිය අවුරුදු 3කට පස්සේ අපිට හිතුණා එක දවසක් එහෙ ගිහින් නැවතිලා ඉඳලා ලස්සන බලලා එන්න. ඔයාලා දන්නවද මෙන්න මේ ගහේ රතුපට බල්බ් දාලා වගේ තියෙන්නේ මොනවද කියලා? මේ තමයි තිඹිරි ගෙඩි. මේ වගේ මැලියන් අරගෙන කුල්ලේ ගානවලු. ඉතින් අම්මට ඕනේ කියපු නිසා අපි ඒ ටිකකුත් කඩාගෙන ආවා. ඔන්න ඉතින් මේ දැන් දෙවෙනි දවස අපි දැන් මේ යන්න හදන්නේ නැන්දලෑ ගෙදර. මොකද මේ පාර අපි නතර වෙලා හිටියේ ලොකු තාත්තලාගේ ගෙදර. ඒ යන පාරේ අපිට හම්බුණා ලස්සන වැවක්. ඒත් එක්කම පැල් රකින්න හදපු පැලකුත් තියෙනවා. වැව් බැම්ම උඩ තියෙන්නේ මේක. වතුර තිබුණේ පොඩ්ඩයි වැව හිඳිලා තමයි තිබුණේ. ඒ වුණාට ලස්සන ඕලු මලක් තිබුණා. මම ඒක ගොඩක් try කරා කඩන්න. හැබැයි මට බැරි වුණ නිසා මල්ලි තමයි මට ඒක කඩලා දුන්නේ. ඒකත් කඩාගෙන අපි ගියා මේ පැල ළඟට. ඒ වෙලාවෙත් එතන කවුරු හරි කෙනෙක් හිටියා. මොකද ඒ පැල ළඟ පහළ ගින්දර තිබුණා. මං හිතන්නේ පැලේ අයිති එක්කෙනා උඩ ඉන්න ඇති. දැන් මේ අපි ආයෙමත් යන්න පටන් ගත්ත නැන්දලෑ ගෙදරට. ඒ යන පාරේ අපිට හම්බෙන දෙවෙනි වැව තමයි මේ. මේ වැව සුද්ධ කරන ගමන් තමා තිබුණේ. එක පැත්තක වැව අනිත් පැත්තේ වෙල හරිම ලස්සනයි. ඔයාලට පේනවනේ මේක මේ සම්පූර්ණයෙන්ම සුද්ධ කරන ගමන් තියෙන්නේ. ඔන්න ඉතින් යාළුවෝ කට්ටියකුත් හම්බුණා. ඔයාලට පේනවද දන්නේ නැහැ. වඳුරු ගොඩාක් මෙතන ඉන්නවා. ඔන්න ඉතින් දැන් අපි ටික ලං වෙනවා නැන්දලෑ ගෙදරට. එයාලගේ ගෙවල් ළඟම තියෙන වැව තමා මේ. වෙනද වගේම ගෙදර ආපු ගමන්ම අපි ආවේ වැවට නෙළුම් මල් කඩන්නයි බට්ට කඩන්නයි. ඊට අමතරව අපි මේ පාර නෙළුම් අලත් ගලව ගත්තා. ඊට පස්සේ අපි ගියා අපේ චූටි නැන්දලෑ ගෙදරට. එයාලා ගෙදර ළඟ තියෙන වැව තමයි මේ. යන්න දෙන්න ඒක ඩිස්සයක් ගහනවා. පුළුවන්ද? එන්න බලන්න පුළුවන්ද බං? ආ ඕක හරි. මෙහි මේ රණවරාමල් හැමතැනම වගේ තියෙනවා. මේ රණවරාමල් කඩලා ඉවර වෙලා වේලලා තම්බලා බොනවා. ගොඩක් කට්ටිය තේ වෙනුවට මේක පාවිච්චි කරනවා. ඉතින් අපිත් චුට්ටක් කඩාගෙන ආවා. දැන් නම් අපි මේ හදන්නේ අක්කලෑ ගෙදර යන්න. එහෙට යන්න තියෙන්නේ ගෙදරක් මැදින්. අක්කලෑ ගෙදර ගියාට මේ දවස්වල අක්කා නැහැ. අයියයි බබාලයි විතරයි ඉන්නේ. අක්කලාගේ ගෙදර යන අතරමඟ තමා මේ චූටි බලුතඩියා හම්බුනේ. ඉස්සර නම් එයා ගොඩක් සැරයිලු. හැබැයි දැන් නම් එයා අපූර්වට අත ගන්නකොට ඉන්නවා. මෙහෙම යාලා ඇති කරනවා කුකුල්ලොයි පරවියොයි. මේ තමා කුකුල් කූඩුව. ඒ වගේම මේ තමා පරවි කූඩුව. ඔන්න ඉතින් අපේ මල්ලිට යාළුවෙක් හම්බෙලා එයා එයත් එක්ක ලොකු කතාවක්.
අපි ආයෙම අයියලා ගෙදරට ආවා. එයාලගේ ගෙට ඉස්සරහින් පොඩි අයට සෙල්ලම් කරන්න මෙන්න මේ වගේ පැලක් හදලා දීලා තියෙනවා. හිමීට බහින්නේ ඒවද? ඔයා බලන්න බහින්නේ දැන් අපි මේ යන්න හදන්නේ එයාලා ගේ ඉස්සරහා තියෙන ලස්සන ගලක්. ඒ ගලට golden sunlight. If I'm going with you, I know we'll get to the other side. Sinking in, I know this feels right. Catching a breeze, love moving through me. මේ ගල උඩට ආවහම මෙතන වටපිටාව හරි ලස්සනට පේනවා. ඔන්න ඉතින් ඒ ටිකත් බලලා අපි ආපහු ගෙදර ආවා. Like a wildfire, like a wildfire. මේ තමා අයියලා ගෙදර වගා කරලා තියෙන තැන. මේ ගොඩක් අය වගා කරනවා හේන් විදිහට. අපි එනකොට අතරමඟදී ගොඩක් තැන් දැක්කා ඒ වගේ. අපි කෑමත් කාලා ඉවර වෙලා මේ යන්න හදන්නේ. මෙයාලගෙම ගෙට පිටිපස්සේ තව ලොකු ගලක් තියෙනවා. එතෙන්ට තමයි අපි මේ යන්න හදන්නේ. එතෙන්ට මේ මුළු පැත්තම ලස්සනට පේනවා කියලා කිව්වා. මම නම් හිතුවේ පොඩි දොරක් එන්න ඕනේ කියලා. හැබැයි නැගගෙන යනකොට තමයි තේරුනේ ලොකු දොරක් නැගගෙන යන්න ඕනේ කියලා. මේ කන්දේ උඩට නගිනකොට කන්දේ දෙපැත්තේ කෝන් ගස් එහෙම තියෙනවා ගොඩක්. අපි කට්ටිය ඉතින් හරි අමාරුවෙන් කොහොම හරි උඩට නැගගෙන ආවා. එතන මාරම ලස්සනයි. මුළු පැත්තම එතෙන්ට පේනවා. යාපහුව ගල ඈතින් පේනවා. ඒ වගේම පන්සල්, එතකොට වෙල්යායවල්, එතකොට ලස්සන කඳු වැටි, ඒ වගේම බුදු පිළිම, චෛත්‍ය, වැව් මේ දේවල් හරි ලස්සනට ඒ ගල උඩට පේනවා. කොත කිතනේ එතනින් එන්න හිත දුන්නේ නැති වුණත් රෑ වෙන්න කලින් අපි ගෙදර එන්න ඕන නිසා අපි හිමින් ආපහු කන්ද බහින්න පටන් ගත්තා. මොකද මෙහි අලි ඉන්නවනේ. ඒ නිසා අපි රෑ වෙන්න කලින් ගෙදර යන්න ඕන. ඒන අතරමඟ තමයි අපිට මේ ලස්සන ගල් ගුහාව හම්බුනේ. ඉතින් ඒකත් බලාගෙන අපි හිමින් පහළට ආවා.
ඔන්න ඉතින් දැන් අපි ආපහු අපේ ගෙදර එන්න පිටත් වුණා. ඒ පැත්ත ඒ එන පාර වුණත් මාරම ලස්සනයි. එන අතරමඟ මෙන්න මේ අංකල්ගෙන් අපි රටකජුත් අරගෙන අපි ගෙදර එන්න පිටත් වුණා. Bring me into golden sunlight. If I'm going with you, I know we'll get to the other side. Sinking in, I know this feels right. Catching a breeze, love moving through me like